සෑම ප්‍රක්ෂයක්ම තමන්ගේ ඇඟට නොතම ආණ්ඩුව ගැටලුවලට විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ අනුව සෑම එකක්ම ඔවුන්ගේ ඇඟට දැමීමට ගොස් මැතිවරණයේදී පැමිණි ප්‍රතිඵලය පෙනෙන්නට ඇති බවයි. ආණ්ඩුවේ ඡන්ද 18ක් අඩු වී ඇති බවයි අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ආණ්ඩුව සෑලස්මක් හෝ වැඩපිළිවෙලක් නොමැති බව ඔප්පු වී ඇති බව ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබාදීමට ආණ්ඩුව මැදිවිය යුතු බව මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. මෙවර පළාත් පාලන මැතිවරණයේ ජනතාව විසින් ලබා දුන් ජනවරම කියව ගන්නා ලෙසත් එම ලැබුණු ජනවරම 2018ම සමග සංසන්දනය කරමින් සිටියහොත් සිදුවන්නේ තම පක්ෂයට සිදු වූ දේ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කර සිටියා.